ආයිබෝවන් විවාහාරක මුදල් නෝට්ටු යටතේ අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ රුපියල් 50 මුදල් නෝට්ටුව පිළිබඳවයි. 2023 අංක 16 තන ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් හා නෝට්ටු කාසි ඇතුළත් විවාහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරිමය බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. 1950 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් අනතුරුව මේ දක්වා තේමා 11ක් යටතේ මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කර ඇත. මෙහි 11 වන මුදල් නෝට්ටු කාණ්ඩය මෙය වේ. 2010 වර්ෂයේදී නිකුත් කරන ලද 11 වෙනි මුදල් නෝට්ටු කාණ්ඩයේ තේමාව යනුවේ සංවර්ධනය හා සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන්නයි. මෙම මුදල් නෝට්ටුවේ ප්‍රමුඛ වර්ණය නිල් වර්ණය වේ. පරිමාණය මිලිමීටර් 133.67 වේ. මුහුණතේ මනම්පිටියේ ඉදිකළ නව පාලම සතු ඊට පසකින් දුම්රිය මාර්ගයේද එක්ව ගමන් කරන්නව පැරණි පාලම කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින්ද ඊට පසුබිමින් ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලමද දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනුමැසිමාරා නැමැති පක්ෂයා ද නෝට්ටුවේ වම් පසට වන්නට පිටනිල් කොළයා නැමැති සමනලයාද දක්නට ලැබේ. නෝට්ටුවේ පිටුපසට වන්නට නෝට්ටුව සිරස්ව අල්ලා බැලූ විට පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වඩික පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක්බෙර වාදන ශිල්පියෙක්ද ඉහළ දකුණු කෙළවරේ පුන් කල සහිත මුරගලක්ද දකුණු පස දිගට තනි ලියවැලක්ද දැක්වේ. ඉතින් ඔබට මෙම වීඩියෝ නැරඹීමෙන් යම්කිසි දැනුමක් ලැබුණේ නම් අපගේ සිලෝන් කොයින් ලැබ් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මෙවැනි වටිනා වීඩියෝවකින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් මම අද ඔබෙන් සමු ගන්නවා. ඔබට ජය.